විදේශ කටයුතු අමාත්‍යාංශයට ලාල් වීරසූරිය වන මම විසින් කරනු ලබන දූෂණ චෝදනා. අංක 1. ඇමරිකන් ෆෙඩරල් අපරාධයක් ඇමරිකන් රජයෙන් වසන් කිරීමට තැත් කිරීම. එනම් 18යි US කෝඩ් 1351B, 18යි US කෝඩ් 1001, 18යි US කෝඩ් 1512 සහ 18යි US කෝඩ් 15.05. අංක 2. ඇමරිකන් ෆෙඩරල් රජයේ කොන්ත්‍රාත් සමාගම සහ ඇමරිකන් රජයේ දූෂිත නිලධාරීන් කර ඇති දූෂිත සහ වංචනික ක්‍රියා ඇමරිකන් රජයෙන් වසන් කිරීමට තැත් කිරීම. US Embassy Colombo, US Department of State, US Department of Justice සහ US Federal Trade Commission යන ඇමරිකානු රජයේ දෙපාර්තමේන්තුවල දූෂිත නිලධාරීන් කර ඇති දූෂිත කටයුතුද මීට ඇතුළත්. අංක 3. මා විසින් ක්‍රම 3ක් ඔස්සේ එනම් කුරියර් සේවය මගින්, ඊමේල් මගින් සහ USB පෙන් ඩ්‍රයිව් මගින් ඇමරිකානු සමාගමේ ප්‍රධාන ශාඛාව වෙත යැවීමට ලබා දුන් ජූලි 4, 2023 දිනැති පිටු 70ක ඩොකියුමන්ට් එක සහ එහි පිටපත් විනාශ කිරීම. අංක 4. ව්‍යාජ තොරතුරු සහිත ලේඛන මා වෙත නිකුත් කිරීම. අංක 5. ව්‍යාජ නීති උපදෙස් සහිත ලිපි මා වෙත නිකුත් කිරීම. අංක 6. රාජ්‍ය ලාංඡනය අවභාවිතා කිරීම. අංක 7. වත්මන් විදේශ කටයුතු ඇමතිවරයා දැනගෙන හෝ නොදැනගෙන විදේශ කටයුතු අමාත්‍යාංශය තුළ දූෂණය ප්‍රවර්ධනය කරමින් සිටී. ඊට හේතු වනුයේ අතින් ගෙන ගොස් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත බාර දුන් දෙසැම්බර් 1, 2024 දිනැති පිටු 38ක මගේ ලිපියේ සඳහන් වන විදේශ කටයුතු අමාත්‍යාංශය තුළ සිදුවන දූෂණයට විරුද්ධව කිසිදු වළංගු පියවරක් නොගැනීමයි. අංක 8. දූෂිත නිලධාරීන් තානාපති සේවයේ යෙදවීම. අංක 9. ඇමරිකන් ජනාධිපතිවරයාගේ සහ ජනාධිපතිවරයා අයත් වන එක්සෙකියටිව් බ්‍රාන්ච් එකේ සුපීරියර් ක්වොලිටි එසේත් නැත්නම් සුපිරි ගුණාත්මක බව ඇමරිකන් රජයේ කොන්ත්‍රාත් සමාගම සහ ඇමරිකන් රජයේ දූෂිත නිලධාරීන් කර ඇති දූෂිත සහ වංචනික ක්‍රියා නිසා පහත වැටී ඇත. අන්තර්ජාතික මුල්‍ය අරමුදලින් ණය ගැනීමට ශ්‍රී ලංකාවට උදව් කර ඇති ඇමරිකානු රජයටත් බලපා ඇති මෙම කේස් එක සඳහා පවතින නීති වලට අනුව නිසි අයුරින් ස්වදේශිකයාට උදව් නොකර විදේශ කටයුතු අමාත්‍යාංශයත් රජයේ වෙනත් ආයතනත් දූෂිත ආකාරයෙන් කටයුතු කර ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශයේ මගේ නීතිමය ලියකියවිලි ඇමරිකන් රජයේ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට එතරම් කැමැත්තක් නොදක්වන්නේ අදාළ ඇමරිකානු සමාගමේ දූෂිත වංචනික සහ නීති විරෝධී ක්‍රියා හෙළිවන නිසා සහ ඇමරිකන් රජයේ දූෂිත නිලධාරීන්ගේ ක්‍රියා හෙළිවන නිසා.